ආයිබෝවන් පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර ලියන්න බලාපොරොත්තු වන දරුවන් වෙනුවෙන් අපේ අත්වාරුව සිංහල වැඩසටහන යටතේ මෙතෙක් අපි පළමු එක සම්මන්ත්‍රණයක් කළා. දෙවෙනි සම්මන්ත්‍රණය හෙට දවසේ පැවැත්වෙනවා. හෙට දවසේ දිවයිනේ සුවහසක් දූ දරුවන්ට සිංහල භාෂාවේ ව්‍යාකරණයේ තිබෙනා වූ අමාරු කොටස් ඉතාමත්ම සරලව පැහැදිලි කර දෙන තාමත්ම සුවිශේෂී සම්මන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ. ඕගොල්ලන්ට තිබෙනා ඕනෑම ප්‍රශ්නයක් අරගෙන හෙට දවසේ එන්න අපිත් එක්ක එකතු වෙන්න. මම සරල උදාහරණයක් කියන්නම්. ඔබට එනවා පුතේ මේ ගෝස අගෝස අක්ෂර පිළිබඳව විභාගෙදී. දැන් මේ ටික අගෝස අක්ෂර 15ක් සිංහලයේ තිබෙනවා. කොහොමද පාඩම් කරගන්නේ? මතක තියාගන්න. කොහොම ලේසි ක්‍රමයක්. කචට තපං අගෝසෙටයි එහි මහ ප්‍රාණත් ගනි සයනු තුනයි ප අකුරයි විසර්ගයත් එකටයි. බලන්න චූටි විරිදු කෑල්ලකින් අමාරුම අකුරු ටිකක් කටපාඩම් කරගන්න පුළුවන්. කචට තප අගෝසෙටයි. කචට තප 5යි. ඒකේම මහ ප්‍රාණ 5යි 10යි. සයනු 3යි. අපිට තියෙන සයනු 3යි 13යි. ප අකුරයි 14යි. විසර්ගයයි 15යි. මේ විදිහට සිංහල භාෂාවේ ව්‍යාකරණ කොටස් අක්ෂර මාලාව සංදි සමාස ක්‍රියාපද විභක්ති නිපාත උපසර්ග ආදී සෑම ව්‍යාකරණාංගයක්ම තාමත්ම රහට උගන්වන නොමිලේ පවත්වනා වූ සම්මන්ත්‍රණයට හෙට දවසේ සම්බන්ධ වෙන්න කියලා අපි තාමත්ම ආදරෙන් ඕගොල්ලන්ගේ ඉල්ලීමක් කරනවා. සම්බන්ධ වෙලා බලන්න. ඒකට අදාළ නිබන්ධනය දැනටමත් අපේ ගෲප් එකට දාලා තිබෙනවා. සම්බන්ධ වෙන්න කැමති කට්ටිය හැකි ඉක්මනින් පහත් සඳහන් ලින්ක් එකෙන් අපේ අත්වාරුව සමූහයට එකතු වන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ආයිබෝවන් පුතේ.